වෙස්සයි විශ්ව ක්‍රීඩාව පන්දු යවන්නන්ටත් වඩා පීතිකරුවන් මත ජයග්‍රහණය තීරණය කරන ක්‍රීඩා රටාවක් බව ක්‍රිකට් වලට හුරු පුරුදු ඕනෑම කෙනෙක් දන්න කරුණක්. නමුත් එකී වේගවත් තරඟ රටාවේ පන්දු යවන්නන් විසින් පීතිකරුවන් මෙල්ල කළ අවස්ථාවන්ද නැතුවාම නොවේ. වෙස්සයි විශ්ව පිටිය තුලදී මේ දක්වා කඩුළු ත්‍රිත්වයක් එහෙමත් නැත්නම් හැට්‍රික් අවස්ථා 58ක් වාර්තා වුණත් පන්දු 4කදී පිට කඩුළු 4ක් ලබා ගන්න සමත් වී ඇත්තේ අවස්ථා 4කදී පමණයි. ඉතින් ඒ එක් අවස්ථාවක් ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සීමිත පන්දුආර වේග පන්දු යවන්නෙකු සතු වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අති විශේෂ අවස්ථාවක්. 2019 වසරේ සැප්තැම්බර් මාසේ නවසීලන්තය ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන්නේ ටෙස්ට් තරඟ දෙකක් සහ විශ්ව තරඟ 3කට සහභාගී වීම සඳහායි. ටෙස්ට් තරඟාවලිය සමකරගත් නවසීලන්තය විශ්ව තරඟාවලියේ පළමු තරඟ දෙකම ජයගන්නේ තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලිය ජයගනිමින් තරඟාවලියේ බලාපොරොත්තු සුන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වන සහ අවසන් විශ්ව තරඟයට මහනුවර පල්ලෙකැලේ පිටියේදී නවසීලන්තයේ හමුවන්නේ 2019 සැප්තැම්බර් 6 වනදාය. කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලාසිත් මාලිංග පළමුව පන්දුවට පහර දෙන්න තෝරාගත්තේය. දෙවන විශ්ව තරඟයේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් වෙනුවට ආදේශකයා වූ දානුෂ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා එක්ව ඉනිම ආරම්භන්නේ නවසීලන්ත නායක ටීම් සවුතිට එරෙහිවයි. තුන්වන පන්දුවාරයේ සෙත් රාන්ස්ට එරෙහිව වේගවත් 4 පහරක් එල්ල කළ ධනුෂ්ක එම පන්දුවාරය තුල ලකුණු 18ක් උදුරා ගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දෙමිනි. නමුත් ධනුෂ්ක ලබාගත් වේගවත් ආරම්භය වතුරේ යැවූ කුසල් පෙරේරා විචෙල් සැන්ටර් හමුවේ ලකුණු 3කට දැවී යන්නේ නවසීලන්තය වෙත කඩුළු ලබා ගන්නට අවස්ථා උදා කරමිනි. ඉන් උපරිම ප්‍රයෝජනයගත් නවසීලන්ත කණ්ඩායම තම දඟපන්දු යවන්නන් පිටියට කැඳවන්නේ තානතීරුවේ සහය ඉක්මනින් ලබා ගැනීමටයි. අවිෂ්ක ප්‍රනාන්දු ටොඩ් ඇස්ටල් හමුවේ ලකුණු 6කට දැවී යන්නේ නිරෝෂන් දික්වැල්ලව පිටියට එවමිනි. දික්වැල්ල තමන්ට සුපුරුදු පිතිකරණය දියත් කරමින් 4 පහරවල් 3ක් සමග පන්දු 15කින් ලකුණු 24ක් ලබා ගත්තද තානතීරුවේ උපරිම ඵල නෙලාගත් ටොඩ් ඇස්ටල් ධනුෂ්ක ගුණතිලකව දවාගත්තේ ලකුණු 30ක් ලබා සිටියදීය. නවසීලන්තය සතු සාර්ථකම දඟපන්දු යවන්නා වූ මේචෙල් සැන්ටර් සහ එක් වූ ඇස්ටර් ශ්‍රී ලංකා ඉනිමේ පන්දුවාර කිහිපයක් අපතේ යැවූ පිතිකරුවන්ට ආමතර පීඩනයක් එල්ල කරමින් සිටියේය. ලහිරු මදුශංක ලකුණු 20කටද දසුන් ශානක ලකුණු 7කටද දවා ගන්න සමත් වූ නවසීලන්ත දඟපන්දු යුගලය ඉසුරු උදානවද දුවද්දී දවා ගන්න සමත් විය. Another one should be taken. Mitchell underneath it. I think it is. It is. It's only 2 today. 109 for 7. And finally gets a run out. ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය අමාරුවෙන් දිවා ගන්නට පිටෙන් උපරිම දායකත්වයක් ලබා දුන් වනිදු හසරංග ලකුණු 14ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20ක් අවසානයේ කඩුළු 8කට ලකුණු 125ක් දක්වා රැගෙන යමිනි. වේගවත් පල්ලෙකැලේ පිටිය තුල ලකුණු 125ක් යනු පොදු සාමාන්‍ය ලකුණකටත් වඩා අඩු ලකුණු පුවරුවක් බව එහි රැස්ව සිටි විචාරකයන් පවසන අතරේ පළමු තරඟ දෙකේදීම ලකුණු 160 ඉක්ම වූ ඉලක්ක දෙකක්ම ඉතා පහසුවෙන් හඹා ගිය නවසීලන්ත පිතිකරන ලයිස්තුවට මෙය ඉතා පහසු ඉලක්කයක් බව සියලු දෙනාගේ අදහස විය. ලකුණු 126ක පහසු ඉලක්කයක් සපුරා ගන්නට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරු යුගල ඌයේ කොලින් මොන්රෝ සහ ටීම් සෆ්ටර්ය. ශ්‍රී ලංකා නායක ලාසිත් මාලිංග පන්දු යැවීම ආරම්භ කළේ නව පන්දුවෙන් කඩුළු ලබා ගන්නටයි. අකිල ධනංජය අනෙක් අන්තයෙන් නව පන්දුව ලබාගත්තද ඔහු යවූ පළමු පන්දු වාරයටම 6 පහරක් සහ 4 පහරක් සමගින් ලකුණු 12ක් උදුරාගත් කොලින් මොන්රෝ තරගයේ ප්‍රතිඵලය ගැන ප්‍රේක්ෂකයන්ට අනාවැකි කියන්නට විය. මොළු ලකුණු පුවරුව ලකුණු 15ක්ව තිබියදී දෙවන පන්දුවාරය යැවීම සඳහා පන්දුව අතටගත් ලාසිත් මාලිංගට එය තමා විශ්ව පිටිය තුල යවන්නට නියමිත සුවිශේෂීම පන්දුවාරය බවට නම්
කිසිසේත්ම නොසිතන්නට ඇත. පාලමු පන්දු දෙකම නිලකුණු පන්දුය. දෙවන පන්දුවාරයේ තුන්වන පන්දුව කොලින් මොන්රෝගේ මැද ඉන්න කෙලින්ම පතිත වී ලාසිත් මාලිංගගේ ස්ලිංගා අත ලෙසම වක්‍රව දෝලනය වූයේ කොලින් මොන්රෝ ඇස්පිය ගසන්නටත් පෙරය. දසදහසක් වූ ප්‍රේක්ෂක අත්පොලොසන් මැද ලාසිත් මාලිංග අන්තර්ජාතික 2020 ක්‍රිකට් පිටියේ සියවන කඩුල්ල ලෙස කොලින් මොන්රෝ දවාගන්නේ එලෙසිනි. නමුත් තරගයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට හරස් වන්නට තවත් නවසීලන්ත පිතිකරුවන් කිහිප දෙනෙකුම ක්‍රීඩාගාරයේ බලා සිටින්නට විය. තොන්වන පිතිකරු ලෙස පිටියට පිවිසියේ හේමිෂ් රදර්ෆර්ඩ්ය. මාලිංග දැමූ ඊළඟ පන්දුවටම තම පා ආවරණයේ වද්දාගත් රදර්ෆර්ඩ් මාලිංග ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීමට හසුවිය. වෙනිසුරු විසින් එය නොදැවී යාමක් ලෙස සංඥා කළද තම නායකත්වයේ වගකීම ඉෂ්ට කළ මාලිංග රිවිව් අවස්ථාව එහිදී ලබාගත්තේ වෙනිසුරු තීරණයට එරෙහිවය. තුන්වන වෙනිසුරුගේ තීරණයට අනුව රදර්ෆර්ඩ් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සනිටුහන් වෙද්දී ලාසිත් මාලිංග පිට ලැබූ දෙවන කඩුල්ල දවා ගන්නේ හැට්‍රික් එකකට අවස්ථාවක් ලබමිනි. ඒතෙක් වේලා බලාපොරොත්තු සුන් වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය අසුන් වලින් නැගිට දිරිමත් කරන්නේ එදා මෙදා ඉතිහාසයේ වැඩිම කඩුළු ත්‍රිත්ව ලාභියාවයි. පන්දුවට මොහුන දීමට බලා සිටින්නේ කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම්ය. ඊළඟ පන්දුව ලාසිත් මාලිංගගේ සුවිශේෂීම යෝක පන්දුවක් වන බව වේදිකරුවා මෙන්ම ප්‍රේක්ෂකයන්ට හොඳින්ම දැන සිටියේය. තම ඉදිරිපාදයේ කෙළවර පතිත වූ පන්දුවට පිත්ත තබන්නටවත් නොහැකි වූ ග්‍රෑන්ඩ්හෝම් ලාසිත් මාලිංගගේ පිට ලැබූ තුන්වන කඩුල්ල ලෙසින් දැවී යන්නේ මාලිංගගේ සුපිරි යෝක පන්දුව මැද ඉන්න සිප ගන්නා අතරවාරේ තම කැරලි කොණ්ඩය ගුවනට මුසු කරමින් අංක 99 ජර්සිය ඇඳගත් ලාසිත් මාලිංග පිටියේ දිව යන්නේ 2020 කඩුළු ත්‍රිත්ව දෙකක් ලැබූ ලොව පළමු පන්දු යවන්නා ලෙසිනි. නමුත් පන්දුවාරය තුළ තව එක් පන්දුවක් ඉතිරිව ඇත. බොහෝ දුරට කඩුළු 3කින් නවතින පන්දු යවන්නන්ටත් වඩා ලාසිත් මාලිංග තමා වෙනස් වන බව 2007 දීම ඔප්පු කර පෙන්වා තිබූ නිසාම ප්‍රේක්ෂකයන් විසින් තව තවත් ඔහුව දිරිමත් කරන්නට විය. තුන්වන පන්දුවාරයේ අවසන් පන්දුවට මුහුණ දෙන්නට සිටියේ නවසීලන්තයේ අත්දැකීම් බහුල පිතිකරු රෝස් ටේලර්ය. ශ්‍රී ලංකා තජයන් පිටිය පුරා ලෙලදෙද්දී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගේ හඬෙන් ලාසිත් මාලිංගගේ නම රැව්දෙද්දී ලාසිත් මාලිංග වෙනිසුරුවන් පසු කරමින් දිව ඇවිත් එල්ල කළ පන්දුව රෝස් ටේලර්ගේ පිත්ත පසු කර ගොස් ඔහුගේ වලලුකර අසලින්ම පා ආවරණයේ වදින්නේ ඔහුගේ මැද ඉන්න ඉදිරියෙනි. වෙනිසුරුගේ දකුණු අතේ දබර ඇඟිල්ල එසවිය. අංක 99 පිටේ සලකුණු කරගත් විශිෂ්ටයා 2020 සහ එක්දින පිටිය තුළ පන්දු 4කින් කඩුළු 4ක් දැරූ ප්‍රථම සහ එකම පන්දු යවන්නා ලෙසින් පිටියේ දිව යන්නේ පිටියේ රැස්ව සිටි ශ්‍රී ලංකා සහ නවසීලන්ත සියල්ලන්ගේම අත්පොලොසන් මැද්දේය. දෙවන පන්දුවාරිය නිමා වෙද්දී ලකුණු 15කට කඩුළු නොමැතිව තිබූ ඉනිමා පන්දු 6ක ඇවෑමෙන් ලකුණු 15කට කඩුළු 4ක් දක්වා දනගසන්නට සමත් වූවෙකු ලෙසින් ලාසිත් මාලිංග ආඩම්බරයෙන් පිටියෙන් ඇවිද යන්නේ ශ්‍රී ලංකාවට එතෙක් තරගයේ නොතිබූ ජයක් විවර කරමිනි. ලාසිත් මාලිංගගේ වික්‍රමය බලන්නට හොඳම ආසනය හිමි වූ පන්දු යවන අන්තයේ සිටි ටිම් සයිෆ්ට හටනම් තම සගයන් 4 දෙනෙකුගේම පිතිකරන ඉනිම තනි පන්දු යවන්නෙකු සිං තීරණය කළ අයුරු කිසිදා අමතක නොවනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නව පිබිදීමක් ලබා නැවතත් තරගයට අවතීර්ණ වූයේ පස්වන පන්දුවාරය තුළ මාලිංග විසින්ම සයිෆ්ටව දවා ගනිමිනි. පන්දුවාර 3ක් අවසානයේ ලාසිත් මාලිංග විසින් ලකුණු 5කට කඩුළු 5ක් තබා ගත්තේ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු යවූ හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි.
මාලිංග විසින් දන ගැස්සූ නවසීලන්ත ඉනිම බීමටම ඇද දැමූ අකිල තනංචය විසින් නාමවන පන්දුවාරයේ කඩුළු දෙකක් සහ දුවද්දී දැවීයාමක් ලබා ගන්නේ. නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 48කට කඩුළු 8ක් ලෙස දක්වමිනි. වානිදු හසරංග විසින් ටොඩ් ඇස්ටල්ව තවා ගත්තද බෞද්ධකලා සටනක නිරත වූ නායක චින් සෞති ලකුණු 27ක් ලබන්නට සමත් විය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස සෙත් රාන්ස් දවාගත් සඳකැන් නවසීලන්ත ඉනිම ලකුණු 88කට සීමා කරවන්නේ. ලකුණු 37ක ජය ශ්‍රී ලංකාවට හිමි කර දෙමිනි. එමෙන්ම තරගයේ වීරයා ලසිත් මාලිංග බවට තීරණය වූයේ තුන්වන පන්දු වාරයේදීමයි. එදා මෙදාතුර 20-20 පන්දු යවන්නන් අතර ලසිත් මාලිංගට සුවිශේෂී තැනක් හිමි වන්නේ ඔහු සතු වූ ඒ දක්ෂතාවය නිසාමය. අන්තර්ජාතික පිටියේ සහ ලීග් පිටිය තුල නැතුවම බැරි ස්ලිංගා උන්මාදය ලොව පුරාම පැතිර වූ ලසිත් මාලිංග ක්‍රිකට් පිටිය තුලින් සමුගෙන යන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම සීමිත ඕවර් පන්දු යවන්නා ලෙසිනි. නමුත් 99 පිටේ ගසාගත් කැරලි කොණ්ඩය සහිත අත හරහට දමා පන්දු යවන සුවිශේෂී දඩබ්බරයා නොමැති 20-20 පිටියේ පිතිකරුවන්ගේ පා ඇඟිලි තුරුනම් සැනසුම් සුසුම් හෙළන බවට නම් නොඅනුමානය.